අයහපත් කාලගුණ හේතුවෙන් ගම් වතුර වැසි හේතුවෙන් ඔබගේ වාහනේ බ්‍රේක් පද්ධතියේ යම්කිසි දෝෂ ඇති විය හැකියි. සමහර විට රෝද හිරවීමක්, රෝද රත් වීමක් ඇතිවීමට ඉඩ පානවා. වතුර ගොස් ඒවා හිර වෙවි ඒවා හිරවීමකට බලපානවා. රත්න සෑල්ලු වාහනයක් වුණාම රතයක් වුණාම මේ ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් තමයි එන්නේ. ගොඩක් නවීන වාහනවල ඩිස්ක් බ්‍රේක් තමයි එන්නේ බ්‍රේක් එකට. පරණ වාහනවල නම් බ්‍රේක් ෂූ එන්නේ. මේකේ බ්‍රේක් පෑඩ් එකක් සහ ඩිස්ක් එකක් තමයි එන්නේ නෑ. ඒවල මේ බ්‍රේක් එක අපි පෑගුවාම මෙන්න මේ බ්‍රේක් ඩිස්ක් එක පෑගලා ආයි මුදා අරින්න ඕනේ. තද වෙලා ආයි මුදා අරින්න ඕනේ. ඒක දැන් මේ තියෙන වතුර ගම් වතුර වල ගොස් එකතැන තිබීමෙන් මේවා ඉරවි මලකට කෑමට ඉඩ ඇති වෙනවා. මඩ යනවනේ. ඒවා අපි බලමු ඉර වෙලා ඇද්ද කියලා පරීක්ෂා කරන්නේ මේම. ඉතලා මෙතන මේ මෙතන යාළුවා මෙහෙම ඇතුළේ මෑණයක් මෙතන තියෙනවා. යටත් තැන එතන තියෙනවා. ගෙදරදී මොකද ගන්න පුළුවන් කියලා කියනවා. ගෙදරදීම ඕගන්ට බලා පරීක්ෂා කරගත්ත හැක. රෝද වල ඒ වගේ එන දෙකම තියෙන එන දෙකක් තියෙන්නේ. දෙකම ගලවගන්නේ මේ එකම ගලවගත්තාම මේක මේ කොටස සම්පූර්ණයෙන් මෙන්න මෙහෙම මීට අරගෙන ඉවත් කර ඔබගේ බ්‍රේක් මෙතින් බ්‍රේක් පෑඩ් පරීක්ෂා කරගත්ත හැටි ඔබටම ඔක හොඳයිද? මේ ප්‍රමාණයෙන් බ්‍රේක් පෑඩ් එකක් කියන්නේ හොඳයි. මෙතින් දැන් බ්‍රේක් පෑඩ් එක ගිවි ගොස් එද්දි දැන් මේක පේනවා ඔබට තේරෙනවනේ මේ. මෙතන මේ බ්‍රේක් පෑඩ් එක මේක වෙනිදි මේ යකඩේ වැදීමෙන් මේකයි මේ යකඩයයි මෙන්න මේ ඩිස් එකයි වැදීමෙන් ඔබට එනවා යකඩයකට යකඩයක් වදින සද්දයක් වෙන. එතකොට මේ බ්‍රේක් පෑඩ් එක මාරු කරන්න කාලේ එළෙමෙන එක සංඥාවක් අපිට දැනුම් දීම තමයි මෙම කොටස තියෙන්නේ. මේ පුස්ටේ ගෙවි ගොස් මේ යකඩේ මතුවෙද්දි මේක හොඳ තත්ත්වයේ තියෙනවා කියන්නේ. මේක හොඳයි. මේ තත්ත්වය හොඳයි. මේ ලිමිට් එකට මේ පුස්ටේ ගෙවි ගොස් මේ ලිමිට් එකට එද්දී තමයි මේ බ්‍රේක් පෑඩ් එක මාරු කරන්න ඕනේ. ඊට එක්තරා ඔබ ඒක අන මේ සැලකිලිමත් නැතුව දාහනේ වෙද්දී මේ කොටස ගෙවි යාමක් සිදු වෙනවා. එතකොට ලොකු වියදමකින් තමයි මේක අපිට මේව කරගන්න වෙන්නේ. දැන් මේ තියෙන මේ මෙන්න මේ බ්‍රේක් මේ තියෙන මේම වාහනේ නම් ගැටලුවක් නෑ. සමහරක් මේ වතුර ගියාට පස්සේ මේ මෙන්න බූට් සමහරක් ඒවල නැතුව යන්න පුළුවන් කැඩී තිබුණොත් මෙන්න මේ කොටස ඉරවීමෙන් බ්‍රේක් බයින් එකකට සිදුවීමක් ඇති වෙන්න පුළුවන්. දැන් මේවා නිසියාකාරව මෙන්න මෙතින් මේක නිසියාකාරව මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඉතින් කියා කරන්න ඕනේ. මම වැඩ කරනවා කියන්නේ හොඳයි. මේවා වැඩ කරාමක් නැත්තම් මේ විදිහට වැඩ කිරීමක් නැත්තම් බ්‍රේක් එක තැන ඇල්ලීලා තියෙන. ඒ කියන්නේ බ්‍රේක් බ්‍රයින් එක. ඒ කියන්නේ රෝදි හිරවීමක් තියෙනවා. ඒක රෝදේ රත් වෙන්න පුළුවන්. රෝද රත් වුණාට පස්සේ මේක බ්‍රේක් කොයිල් වලින් බ්‍රේක් එක වැඩ කරන්නේ මෙම වාහනයක. ඒ රෝද රත් වෙලා බ්‍රේක් කොයිල් රත් වීමෙන් බ්‍රේක් නැතිවීමක් ඇගොත් ලොකු අනතුරක මුණ පාන්නත් පුළුවන්. දැන් මේකේ කිසිම ගැටලුවක් නැහැ. අපි ආයෙත් මේක නිවැරදිව සල් කරගන්න. දැන් මේවා නම් මේ වාහනේ ටිකක් කිසි ගැටලුවක් නැහැ. දැන් මේවා එම බූට් මේ රබර් බූටේ නැති වුණොත් මේ වලට වතුර ගොස් මේක හිරවීම තිබුණොත් බ්‍රේක් හරිය නිසියාකාරව බ්‍රේක් වැඩ කිරීමක් සිදුවන්නේ නැත. මේක සුසුකි එවරියේ මේ සෑල්ලු වෑන් රථයක්. මේ වගේ තමයි සෑල්ලු වාහන රථයේ වල බ්‍රේක් ඉස්සරහා පද්ධතිය තියෙන්නේ. වැගන් ආර් ඕනම සෑල්ලු වාහන වල මේ විදිහට තමයි තියෙන්නේ. මේක සුසුකි එවරි වෑන් රථයක බ්‍රේක් පද්ධතිය.
කිසි ආකාර කැරකීමක් සිදු